දෙයක්. ටෙක්සාස් ප්‍රාන්තයේ අවුරුදු 10ක් ඉස්කෝලේක වැඩ කරපු විදුහල්පතිවරයෙක් මේ ජෝන් ස්මිත් විශ්‍රාම යන දවස. ඉතින් හරි හොඳ මිනිස්සෙක්, හරි ආදරණීය මිනිස්සෙක්. එතකොට ගුරුවරු, දෙමව්පියෝ, ළමයි සේරම ඇවිල්ලා කතාවක් කරනවා. ඒ කතාව ඉවරලා දැන් ජෝන් ස්මිත්ගේ කතාව තියෙන්නේ. මම කතාව කියන්නම්. එයා කියනවා මේ පාසල මට මගේ ජීවිතේ මුණා. ඔබ කවුරුවත් දන්නේ නැති වුණාට මම මේ පාසලට එක දවසක්වත් වරද්දන්නේ නැතුව එන්න එක විශේෂ හේතුවක් තිබුණා. අන්න මට පසුගිය අවුරුදු 10 පුරාවටම රමණීය වූ සුන්දර වූ ප්‍රේමයක් තිබුණා මේ පාසල් බිමේ. දැන් මම ශෝක කියනකොට අර ಗುಣ කතා සේරම කතා කරලා ඔක කියනකොට ස්පිත්ගේ බිරිඳයි ළමයි දෙන්නයි මෙහෙම තරහෙන් වේදනාවෙන් බිම් බලාගත්තා. මැවිලා පේන්න ඕනේ දැන් මේ රූපසාමු. ගුරුවරු එකිනෙකාට නුණු බලාගත්ත ළමයි මෙයා මෙච්චර මේ අපට ගුරුහරුකම් දුන්නට මෙයා කරලා තියෙන වැඩ පේනවනේ කියලා කතා කරනවා. මොහොතක් නිහඬ වෙලා ස්මිත් කියනවා මම මේ පාසලට ආවේ 1978 ජනවාරි 10 මේක ඇත්ත කතාවක්. හදවත් සත්කමක් කරලා මාස 2ක් බෙඩ් රෙස්ට් කරලා. දොස්තර මහත්තයා මට 3 වේලක් ජීවිත කාලෙම බෙහෙත් බොන්න නියම කළා. මම පාසලට ආව මුල්ම දවසේ ස්ටාෆ් රූම් එකට ගිහින් බෙහෙත් බොන්න වතුර එකක් ඉල්ලගත්තා තේ හදන ලින්ඩාගෙන්. ලින්ඩා කිලිටි ගවුමක් ඇඳගෙන කාමරේ අතුරු ගා හිටියේ. මම ලින්ඩාට කිව්වා මම මරණ වරෙන්තුව ලියා තියාගෙන ඉන්න මිනිස්සෙක්. මට හැමදාම උදේටයි දවල්ටයි වතුර වීදුරුවක් තියන්නමයි කාමරේ. ලින්ඩා අහගෙන හිටියා විතරයි. එදා ඉඳලා අවුරුදු 10ක් එක දිගටම එක දවසක්වත් නිමාඩුවක් ගන්න නැතුව මේ ඉස්කෝලේට මම ආවා. වතුර වීදුරුව හැමදාම ඒ මේසේ උඩ තිබුණා මගේ රස්නෙට අවශ්‍ය විදිහට. සර් බෙහෙත් ටික බිව්වද? සර්ට බඩගිනිද? කන්න මොනවා හරි ගෙනත් දෙන්නද? හැමදාම ජීවිතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරා. මරණ වරෙන්තුව ලියාගෙන හිටපු මගේ ජීවිතේ මටත් හොරා ලින්ඩාට ආදරය කරන්න ගත්තා. දැන් මහේෂ් ලින්ඩායි ලින්ඩාගේ ස්වාමියායි දැන් ඉස්සරහා. ලින්ඩා ස්වාමියාගේ අත මෙරිකගෙන උරහිස් උඩින් ඔළුව තියාගත්තලු. ප්‍රින්සිපල් එහෙම කියනවා. ස්මිත් යලි. ලින්ඩා මගේ මේසේ උඩින් තිබ්බේ වතුර වීදුරුවේ තිබුණු වතුර විතරක් නෙමෙයි. ඒ වතුර තුල දයාව, ආදරය, කරුණාව, භක්තිය සියල්ලම ගැබ්බෙලා තිබුණා. හවසට ගෙදර යන්න කලින් දුරකථනය ගත්තාම මගේ බිරිඳගේ සහ දූවරුන්ගෙන් ඇවිල්ලා තිබුණේ පාන් රත්තල් 2යි බටර් 1යි. හැබැයි එකම පණිවිඩයක්වත් තාත්තා බෙහෙත් ටික බිව්වද තාත්තා කෑවද අහලා තිබුණේ නැහැ. අවුරුදු 10ක් පුරා මට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන්නට මම මාසේ හැම පඩියකම යම් මුදලක් ලින්ඩ නමින් ගිණුමට දැම්මා. මම ලින්ඩාට සහ ලින්ඩාගේ ස්වාමියාගෙන් ඉල්ලා සිටිනවා මේ ත්‍යාගය ලබා ගන්න ලෙස. ප්‍රේමයේ රාගයෙන් මිතන් වෙන්න පුළුවන් කියලා මට ඉගැන්නුවේ ලින්ඩා. එතන රාගයක් තිබුණේ නැහැ. ඉතින් මට සමුගන්න වෙන්නේ පාසලෙන් විතරක් නෙමෙයි මගේ ජීවිතේම. මහේෂ් මේ සමාජය ඇතුලේ ලින්ඩලා ස්මිත්ලා ඉන්නවද? මම වෙනි කතා කරන්නේ මේ ගීතය ඇතුලේ කතා කරන්නේ ඔහොම කතාවක් මහේෂ්. ඔබ අවසානයේදී අපෙන් අහනවා මේ සමාජය ඇතුලේ ස්මිත්ලා සහ ලින්ඩලා ඉන්නවද කියලා. ඒකට මම ඔබෙන් අහුවොත් ඔබ දෙන උත්තරේ ඕන තරම් ඉන්නවා. සත්තකින්ම. ඕන තරම් ඉන්නවා. විශේෂයෙන් රාගයෙන් තොර සත්තකින්ම ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට අර වගේ පටු ලේබල් අලවන්න එපා. ඒවා මහා දැවැන්ත අධ්‍යාත්මික බැඳීම්. ඒ වගේ සාධාරණ අසාධාරණ හොයන්න යන්නත් එපා. කුදලගෙන උසාවියේ ගිහිල්ලා හිරේ දාන්න හදන්නත් එපා. ඒවා